මගේ නම චානක. මට දැන් වයස අවුරුදු 23ක්. සාමාන්‍ය මධ්‍යපාන්තික පවුලක කොල්ලෙක් විදියට මගේ ජීවිතේ ලොකු සීන තිබුණේ නෑ. උසස්පෙළ ඉවර වෙලා ටික කාලයක් යනකොට මට නගරේ පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබුණා. ඒක මහා ලොකු පඩියක් ලැබෙන රස්සාවක් නොවුනත් මගේ වියදම් ටික පියවගෙන ගෙදරටත් කීයක් හරි දෙන්න ඒ රස්සා මට උදව් වුණා. උදේ පාන්දරින් නැගිටලා ඔෆිස් යන එකයි රෑ වෙලා ගෙදර එන එකයි තමයි මගේ දිනචර්යාව වුණේ. ඒත් මේ ඒකාකාරී ජීවිතය ඇතුලේ මගේ හිතට අමුතුම සතුටක් උද්දීපනයක් ගෙනාපු එකම එක කාරණාවක් තිබුණා. ඒ තමයි ඉනෝකනන්දා. ඉනෝකනන්දා කියන්නේ අපේ ගෙවල් ළඟම ජීවත් වෙන මගේ නෑදෑ වෙන නැන්ද කෙනෙක්. මගේ තාත්තගේ පැත්තෙන් නෑදෑ වුණත් අපි අතරින් ලොකු ලේ සම්බන්ධයක් තිබුණේ නෑ. ඉනෝකනන්දා කියන්නේ මම දැකපු ලස්සනම ගැහැණුන්ගෙන් කෙනෙක්. එයාගේ වයස අවුරුදු 35ක් විතර ඇති. ඒත් එයා දිහා බැලුවම පේන්නේ අවුරුදු 25ක විතර තරුණ කෙල්ලෙක් වගේ. හොඳට පිරිපුන් ඇඟපත පැහැපස්සම දිගට වවපු කොණ්ඩේ ඉනෝකනන්දගේ ලස්සන තවත් වැඩි කළා. එයා නිතරම ඇඳ පැළඳගෙන හිටියේ හරිම පිළිවෙලට. ගෙදරට අඳින සාමාන්‍ය චීත්තගවුම ඇඳත් එයා ඒක ඇඟටම හිර වෙන්න ලස්සනට ඇඳා. ඉතින් මගේ වයසේ තරුණ කොල්ලෙක් ඇස් එයාගේ දිහාට නිතරම යොමු වෙන එක අරුමයක් නෙවෙයි. ඉනෝකනන්ද බැඳලා හිටියේ සුමිත මාමව. සුමිත මාමා අවුරුදු ගානකින් මැද පෙරදිග රටක රස්සාවක් කරනවා. එයා ලංකාවට ආවේ අවුරුදු දෙකකට සැරයක් විතරයි. ඒ නිසා ඉනෝකනන්ද ඒ ලොකු ගෙදර ගොඩාක් කාලවට හිටියේ තනියම. දරුවොත් නැති නිසා එයාට ඒ තනිකම ගොඩාක් දැනෙන තිබුණ කියලා මට හිතුණා. මම පොඩි කාලේ ඉඳන්ම ඉනෝකනන්ද එක්ක හරිම හිතවත්. මම රස්සාවට යන්න පටන් ගත්තට පස්සෙත් හවසට වැඩයිලා ගෙදර එන ගම එයාගේ ගෙදරට ගොඩ වෙලා යන්න පුරුදු වෙලා හිටියා. මුලින් මම ගියේ නිකම්ම දුකසප අහලා එන්න උනත් පස්සේ මම එහෙ යන්න පටන් ගත්තේ වෙනම අරමුණකින්. ඒ ඉනෝකනන්දා දකින්න තියෙන ආසාව නිසාමයි. දවසක් මම ඉනෝකනන්දගේ ගෙදර ගියාම එයා හිටියේ කුස්සියේ උයන ගමක්. එදා එයා ඇඳගෙන හිටියේ හරිම තුනී නයිටියක්. මම කුස්සියට යනකොට එයා පොල් ගානවා. එයාගේ ඇඟ හෙලවෙන තාලෙට මගේ හිතේ අමුතුම හැඟීම් මතුවෙන්න ගත්තා. එයා මාව දැකලා hina වුණා. චානක පුතා අද කලින්ම ඇවිල්ලා? එයා මගේ දිහා බලලා ආදරෙන් කිව්වා. ඔව් නේන්ද අද ලොකු වැඩක් තිබුණේ නෑ. ඉතින් මම කෙලින්ම ආවේ මෙහි. මම කිව්වා මගේ ඇස් තිබුණේ එයාගේ ඇඟ දිහාට යොමු වෙලා. එයා ඒක දැක්කද දන්නේ නෑ. ඒත් එයා නයිටිය හදාගන්න උත්සාහ කළේ නෑ. හොඳයි මාත් මේ රැට යනකම පුතාට තේ එකක් හදන්නද? එපා නන්දේ මම මේ නිකන් ආවේ. මම එහෙම කිව්වට මට ඕනි උනේ එයා දිහා බලන් ඉන්න. මේ විදියට කාලය ගත වෙද්දි මගේ හිතේ ඉනෝකනන්ද ගැන තිබුණු ගෞරවය අබිමවා අමුතු හැඟීමක් මතුවෙන්න පටන් ගත්තා. මට ඕනි උනේ කොහොම හරි එයාගේ පහස ලබන්න. ඒත් මම ඒක එළියට පෙන්නුවේ නෑ. මොකද එයා මගේ නැන්දවීමත් සමාජයෙන් එන ප්‍රශ්නත් මම දැනගෙන හිටියා. ඒත් එයාගේ තනිකම සහ මගේ තරුණකම අපි දෙන්නව නොදැනුවත්වම එකිනෙකාට ලං කරමින් තිබුණා. ඒ දවස උදා වුණේ ඊට මාසෙකට විතර පස්සේ. එදා සිකුරාදා දවසක් අපේ ඔෆිස් එකේ යාළුවෙක්ගෙන් උපන්දින පාටියක් තිබුණා. වැඩි ඉවර වෙලා අපි කට්ටියම සෙට් වුණා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. මම සාමාන්‍යයෙන් බොන කෙනෙක් නෙවෙයි. ඒත් එදා යාළුවන්ගේ බලකිරීම නිසාම මමත් අඩියක් ගැහුවා. රෑ 10 විතර වෙනකොට පාටිය ඉවර වුණා. මට ලාවට වගේ මතක තිබුණා. යාළුවෙක් මාව මගේ ගෙවල් ළඟට ඩ්‍රොප් කළා. වෙලාව රෑ 10:00 විතර ඇති. වහින්න වගේ අහසක උම්මන් වෙලා තිබුණේ. ඈතින් අකුණු ගහන සද්දය ඇහුණා. මම පාර දිගේ හිමින්සරේ ඇවිදගෙන ආවේ ගෙදර යන්න. ඒත් මම ඉනෝකනන්දගේ ගෙදර පහු කරනකොටම මට නිකමට හිතුණා එහෙට ගොඩ වෙලා යන්න. මගේ යටිහිතේ තිබුණේ වෙනම අදහසක්. මත් අතරේ බලපෑමත් එක්ක මගේ හිතේ තිබුණ ලැජ්ජාව, බය නැති වෙලා ගිහින් තිබුණා. මම ගේට්ටුව අරගෙන වත්තට ඇතුළු වුණා. ගේ ඇතුලේ ඉටිපන්දම් එළියක් පේන්න තිබුණා. මම ඉස්සරහා දොර ළඟට ගිහින් කතා කළා. නැන්දේ ටික වේලාවකින් දොර ඇරුණා. ඉටිපන්දමක් අතින් ගත්තු ඉනෝකනන්ද දොරකට ආවා. මගේ ඇස් නිරංකාර වෙලා ගියා. එයා එදා ඇඳගෙන හිටි දන හිසටත් වඩා කොට හරිම තුනි දුහුල් නයිටියක්. ඉටිපන්දම් එළියට ඒ නයිටිය ඇතුලින් එයාගේ ඇඟේ හැඩතල මට හොඳට පෙනුණා. හුලඟට නයිටිය ඇඟට ඇලිලා තිබුණේ. චානක මේ රෑ වෙලා මම බැලුවා කවුද කියලා. නැන්ද ඉටිපන්දම ඉහළට උස්සලා මගේ මූණ දිහා බැලුවා.
ඔව් නැන්දේ මම ඔෆිස් එකේ පාටියක් තිබිලා එන ගමන් ලයිට් කිහිලා නිසා නිකමට බැලුවේ නැන්ද තනියමද කියලා. ඔව් අනේ හවස ඉඳන් කරට නෑ. මම මේ සාරේට වෙලා හිටියේ පාළුවටත් එක්ක. වරෙන් ඇතරට නැන්ද දොර වහලා ඉටිපන්දම මේසෙවලින් තිබ්බා. එළියේ වැස්ස පටන් ගත්තා. හොගාලා වහින සද්දේ ගේ ඇතුලේ තිබුණ අඳුරය නිසා පරිසරය හරිම අමුතුයි. මම සෝෆා එකේ වාඩි වුණා. නැන්දත් මගේ ළඟින්ම වාඩි වුණා. නැන්දත් මගේ ළඟින්ම වාඩි වුණා. එයා මගේ ළඟින් වාඩි වුණ විදියට එයාගේ කකුල් දෙක මගේ කකුලේ කෑවෙන නොගෑවෙන ගානට තිබුණේ. පුතා බීලා දින්නේ නැන්දමගේ මූණ දිහා බලලා ඇහුවා. එයාගේ ඇස්වල තිබුණේ තරහක් නෙවෙයි අමුතු බැල්මක්. පොඩ්ඩක් බිව්වා නැන්දේ. යාළුවෙක්ගේ පාටියක් තිබුණා. මම බිම බලාගෙන කිව්වා. පයසනෙන් ඉතින්. එයා එහෙම කියලා මගේ උරහිසට අත තිබ්බා. මට කරන්ට් එක වැදුනා වගේ වුණා. මම හිමිසරේ ඔලුව ඔස්සලා නැන්ද දිහා බැලුවා. ඉටිපන්දන් එළියේ එයාගේ මූණ හතරම් පාටට දිලිසුණා. එයාගේ පපුව හයියෙන් උස් පාත් වෙනවා මම දැක්කා. එයාගේ හංසය දෙන්න නයිටිය අස්සෙන් එළියට පනින්න වගේ තඟලනවා. මගේ ඉවසීමේ සීමාව පැන්නා. මත් අතර වලිනු මට ලොකු ධෛර්යයක් ලැබිලා තිබුණේ. නැන්දේ මගේ කටින් වචන පිට වුණේ වෙවුල වෙවුල. ඇයි පුතා? එයා මගේ ඇස් දිහාම බලාගෙන හිටියා. ඔයා හරි ලස්සනයි නැන්දේ. මට තවත් ඉවසන්න බෑ. මම එහෙම කියලා එකපාරටම හැන්දගේ අතින් ඇල්ලුවා. එයාගේ ඇස්සිලා කියා. ඒත් එයා අතහැකට ගත්තේ නෑ. චානක මේ මොකද කරන්නේ? වැරදි නේද මේක? එයාගේ කටින් එහෙම පිට වුණත් එයාගේ ඇස්වලින් කිව්වේ වෙන දෙයක්. කවුරුත් දකින්නේ නෑ නැන්දේ. අනික නැන්ද තනියමනේ ඉන්නේ. මාත් තනියම. මම එහෙම කියලා මගේ අනිත් අතින් එයාගේ ඉන වටේ අතෑව්වා. නැන්දගේ ඇඟ කල් ගහිලා වගේ තිබිලා හිමින් සැරේ පුරල්ුණා. එයා මගේ ඇඟට හේතු වුණා. සුමිතරට ගියාට පස්සේ මට කවුරුත් හිටියේ නෑ චානක. මම ගොඩාක් දුකින් හිටියේ. නැන්ද මගේ කාන්ට කළ මිවිනුවා. එයාගේ වචන ටික මට ඇති වුණා. මම තවත් අදින් එයාව මගේ ඇඟට තුරුල් කරගත්තා. මම මගේ අත එයාගේ නයිටිය උඩින් ගෙනිච්චා. ඉනෝක නැන්ද ඇස්පියාගෙන මගේ උරහිස හපා කෑවා. අවුරුදු ගානක් විල්මි පහසක් නැතුව වේලි වේලි හිටපු ඒ ගැහණු හිත අවදි වෙලා තිබුණේ. එයා කැඳිලි කෑවා. ඒ සද්දේ වැස්සේ සද්දෙත් එක්ක මුස්රියලා මාව තවත් අවසන්න සමත් වුණා. යමු කාමරේට නැන්ද මගේ කාණ්ඩ කරලා කිව්වා. එයා නැගිටලා මගේ අතින් ඇදගෙන මාව එයාගේ නිදන කාමරයට එක්කගෙන ගියා. කාමරේ ඇතුළත් අඳුරුයි. එයා කාමරේ තිබුණ පොඩි ඉටිපන්දමක් පත්තු කළා. අපි දෙන්න ඇඳ උඩ වාඩි වුණා. එදා රෑ වැස්සයි අඳුරයි සීතලයි මැද අපි දෙන්න එකිනෙකාගේ පහස වින්දා. නැන්ද හිටියේ ගොඩාක් පිපාසෙන් වගේ. මමත් එයාගේ ශරීරේ අස්සක් මුල්ලක් නෑරම මගේ ආදරේ ආශාව මුදා හැරියා. එයාගේ ස්වාමියාගෙන් නොලැබුණු ආදරේ සහ තෘප්තිය එදා රෑ එයා මගෙන් උපරිමයෙන්ම ලැබුවා. චානක මම හිතුවේ නෑ කවදාවත් අපි අතර මෙහෙම දෙයක් වෙයි කියලා. මාත් හිතුවේ නෑ නැන්දේ. ඒත් මම ගොඩාක් කාලෙකින්ද නැන්දට ආසාවෙන් හිටියේ. මම එයාගේ කොණ්ඩේ අත ගන්න ගමන් කිව්වා. මේක රහසක් විදියට තියාගන්න ඕනි පුතා. කාටවත් දැනගන්න තියන්න එපා. එයා බයෙන් වගේ කිව්වා. බය වෙන්න එපා නැන්දේ. මේක අපි දෙන්නගේ රහසක්. අපි එහෙම තුල්ල වෙලා ටික වේලාවක් හිටියා. පාන්දර 4 විතර වෙනකොට වැස්ස පායලා තිබුණා. එළිය වැටෙන්න කලින් මම යන්න ඕන නිසා මම ලෑස්ති වුණා. අන්දමව දොර ළඟටම ඇරලුවා. හෙටත් එන්න. එයා මගේ ස්තියා බලලා ආරාධනා කළා. මම එන්න. මම පොරොන්දු වුණා. මම එදා හොරෙන්ම මගේ ගෙදරට ගියා. කවුරුත් මම එනවා දැක්කේ නෑ. මම කාමරයට ගිහින් ඇඳට වැටුණම මට දැනුනේ ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ හැඟීමක්. ඉනෝක නැන්දගේ පහස මගේ ඇඟට තාම දැනෙනවා වගේ. එදායින් පස්සේ අපේ මේ රහස් සම්බන්ධය දිගටම පැවතුණා. සුමිත මාම ලංකාවට එනකම් ලැබෙන හැම අවස්ථාවකම මම නැන්දගේ ගෙදර රිංගුවා. අපි දෙන්න අපේ ආශාවන් උපරිමයෙන් ඉෂ්ට කරගත්තා. සමාජයේ ඉස්සරහා නැන්දයි පුතයි වගේ හිටියට ගෙදර තොරවල් වැහුණම අපි දෙන්න අඹුසැමියෝ වගේ වුණා. ඒක වැරදි වැඩක් කියලා දැනගෙන හිටියා. ඒ තහනම් මාද්‍රේ තිබුණ රසය නිසා අපිට ඒක නවත්ත ගන්න බැරි වුණා. ඒ අඳුරු වැසිබර රාත්‍රී මගේ ජීවිතේ කවදාවත් කියවන්න කැමති අන්දරම මතකයක් බවට ගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක කරන්න එපා.